මේ මිනිස්සයා මම කියලා තිනවා මේ ගෙදර ඉන්නවනම් මේ ගෙවල් සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්න කියලා. තමුන්ට එහෙම ඉන්න බැරි කමක් තියෙනවා නම් ඒකත් මට කියන්න. අනිත් එක මගේ විසිටර්ස්ලා ආවයින් පස්සේ තමුන්ට මේ සාලේ ඉන්න බෑ. තමුන්ට රූම් එකක් දීලා තියෙනවනේ. කරුණාකරලා එතනට වෙලා ඉන්න. අන්න ඒක තේරුම් ගන්න හොඳේ. මොකද්ද මම වෙලා තියෙන්නේ? මුල දෙන්නට සමජයෙන් ඉන්න බෑද? මේක හරි කරදරයක් නෙබා. මටත් කරදරයක් නෙමේක. ඔව් අම්මේ මට තේරුණා. මම මොනවා කරන්නද අම්මේ? ඔව් තාත්තේ මට තේරෙනවා කවුරු නැතත් මං තාත්තට ඉන්නවා. මොකද නිකන් මූණ නරක් කරගෙන මට ප්‍රශ්නයක් සර් මොනවා කරන්නද? හදිසිය වගේ මේ යන්නේ ගමනක් යනවද? නෑ සර් මම පන්සලට යනවා පොඩි හිතට සාහනයක් ලබා ගන්න. තාත් ආරංචි ටික මේ මොකක් හරි ගෙවල් වල තියෙන ප්‍රශ්න ගැන මම දන්නවා ගෙදර හුඟක් ප්‍රශ්න ඇති වුණා කියලා සුනිල්ට මේ හැබැයි ඔය ඔක්කොම මේ අපිට කතා බහ කරලා ඉගෙන ගන්න පුළුවන් නේද? ඔව් සර් දැන් මට තියෙන්නේ වැල අතර මැස්ස බඳින්න. ඔව් ඉතින් ඒකට මේ සහනයක් එන්න එපා කොහෙන් හරි. හැබැයි ඉතින් ඔයාගේ මේ අම්මලා තාත්තලාට මේ කතා කරන්න ඕන අපි. ඒගොල්ලෝ තමයි මේවට වග කියන්න ඕන. අපි එකහුව වෙලා කතා කරලා පන්සලට ගිහිල්ලා එන්න. අපි කතා කරලා මේක විසඳගමු. ඔව් සර් එහෙනම් මම යන්නම් සර්. හොඳයි. යනවා සර්. අනුලා ඔයා කොහෙද මේ යන්නේ? සුනිල් මම මේ ටවුන් එකට ගියා. මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඇයි මොකද වුනේ? දෙමව්පියන්ගේ බලකිරීමට මම විවාහ කරගෙන මට තේරෙන්නේ අනුලා. මට බැඳපු නැති දුවෙක් ඉන්නේ. මට එයා ගැනයි දුක. මම බැන්දේ නැහැ. මං අක්කගේ දරුවෝ දෙන්නත් බලාගෙන ඉන්නවා. මං අතීතය මතක් කරන්න කැමතිම නැහැ. සුනිල් මට යන්න ඕන. මේ දරුවෝ බලාගෙන ඇති. ඔයාට බුදු සරණයි. සුනිල් කොහෙද මිනිස්සු ගියේ? මන් දැන් කීපාරක් කඩ ගැහුවද? බලනකො මේ ගෙවල් වල හැටි ටික. මොන මගුලක්ද මේ කරන්නේ? අම්මයි පුතයි නිකන් හරියට දෙන්නම නිකන් කන් ඇහෙන්නේ ඇස් පේන දි මිනිස්සු වගේ මේ ගෙදර ඉන්නේ. කොස්තරම් මෙන්න මේ ගේට් එක කතු කරලා දානවා. මගේ අකවුස්ස ගන්න නැතුව. තාත්තා එදොයි ඕන මගුලක් කරගන්න කයි ඇත්තේ. මං යනවා මහිලා සමිතිය අද මට රැස්වීමක් තියෙනවා පෞල් සමගිය ගැන. කොයි කොහොම වුණත් කමන්නේ මම එනකොට ගෙවල් අස්පස් කරලා තියන්නේ එච්චරයි හොඳේ. එපා තාත්තේ කොස්ස මට දෙන්න මං අතු ගන්න. තාත්තට එන්න. දුව මට ඔයත් පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. පොඩ්ඩක් වාඩි දුව ඒ තාත්තේ
මට ඔයත් එක්ක කතා කරන්න තියෙනවා. ඔයාගෙන්ද? ඔයාට ඉන්නේ මං විතරයි. මට ඉන්නේ ඔයා විතරයි. ඒක මන් දන්නවා තාත්තේ. ඔයා දන්නවා. මං හරි ආස ඔයා ලස්සන පෞල් ජීවිතයක් ගත කරන බලන්න. ඇත්ත කියන්නේ. ඔයා බය වෙන්න එපා දුවේ. ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව නේද? ඇත්ත තමයි තාත්තේ. මට කෙනෙක් ඉන්නවා. මම බයෙන් හිටියේ තාත්තට කියන්නේ කොහොමද කියලා. එයා දුප්පත් පවුලක හොඳට ඉගෙන ගත්ත ළමයි. මේ මට බය තියෙන්නේ අම්මයි තාත්තයි ගැන. අපිට වගේ සල්ලි නැහැ. නමුත් හොඳ පිරිමි ළමෙක් එයා. ඔයා බය වෙන්න එපා දුවේ. ඔයාට ඕන දෙයකට මේ තාත්තා ඉන්නවා. ඔයා බය වෙන්න එපා. ඔයාට මං ඉන්න ඕන දෙයකට.